හරි. මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මනි මැනේජ්මන්ට් කොහොමද හරියටම ට්‍රේඩ් එකක් දානකොට හදාගන්නේ කියලා. ට්‍රේඩ් එකක් දානකොට අනිවාර්යෙන් මනි මැනේජ්මන්ට් කියන දේ ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි. ඔයා හිතන්න මෙන්න මේ අවස්ථාවේදී ඔයා ගාව වොලට් එකේ තියෙනවා ඩොලර්ස් 100ක්. ඔයාගේ වොලට් එකේ ඩොලර්ස් 100ක් තියෙනවා. ඔන්න ඔයා ට්‍රේඩ් එකට එන්ට්‍රි වෙන්න හදන්නේ. ඔයා මේ ට්‍රේඩ් එකට ඩොලර් 50ක් දානවා. ඩොලර්ස් 50ක් ඔයා ට්‍රේඩ් එකට දානවා. ඔන්න ට්‍රේඩ් එක රන් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ හරියදී ඩොලර්ස් 10ක් වාට ප්‍රොෆිට් වෙනවා. හැබැයි හදිසියවත් මෙන්න මේ වෙලාවේදී BTC ෂෝට් එකක් ආවොත් මාකට් එක ක්‍රෑෂ් වුණොත් නැවතත් ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එකට ඔන්න මාකට් එක එනවා. එවිට ඔයාට තියෙන්නේ ඩොලර්ස් 0යි. ඔයාගේ ප්‍රොෆිට් එක ඔයාගේ එන්ට්‍රියටම නැවත එනවා. ඔන්න ඩොලර්ස් 0යි. හදිසියවත් මේක කඩාගෙන යට යනවා. අන්න කට යට ගියයි කියලා හිතන්නකෝ. එන්න එවිට ඔයාගේ ඩොලර්ස් 1, ඩොලර්ස් 5, ඩොලර්ස් 10 ඔන්න ඔහම ප්‍රොෆිට් එක ඔයාගේ අඩු වෙගෙන යනවා. ලොස් එක වැඩි වෙගෙන යනවා. හරිද? එවිට මෙන්න මේක ඩොලර්ස් 50ට ආවොත් මෙන්න මෙතන ඔයාගේ ඩොලර්ස් 50ට ආවොත් ලොස් එක මෙන්න මේ ඔයා දාපු බැලන්ස් එක. ඔයා අයිසොලේට් නම් දැම්මේ මෙන්න මේ 50 කියන දේ නැති වෙනවා. හැබැයි ඔයා ක්‍රොස් එකක් ගහලා තිබ්බොත් වැරදිලා. ඔයා ක්‍රොස් මොඩ් එකෙන් ගහලා තිබ්බොත් මෙන්න මේ ඩොලර් 100ම ඔයාට නැති වෙනවා. හරිද? අපි හරි මනි මැනේජ්මන්ට් එකකින් ට්‍රේඩ් එකක් දානවා නම් මෙන්න මේ විදිහට ඩොලර්ස් 50ක් අතරලා එකපාර දාන්නේ නැහැ. අපි දාන්නේ වොලට් බැලන්ස් එකෙන් 100ට 2ක කියන ප්‍රතිශතයක් විතරයි. මොකද අපි මේ වගේ රිස්ක් එකක් ගන්නෙ නැහැ. මේක ලොකු රිස්ක් එකක්. ඩොලර් 100ක් තියෙන කෙනෙක් කවදාවත් ඩොලර් 50ක් දාලා ට්‍රේඩ් කරන්නේ නැහැ. එයා එහෙම සුදුසු ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. හරිද? ඉතින් ඔයා මෙන්න මේ විදිහට 100ට 2ක් දාලා තිබ්බනම් ඔයා අයිසොලේට්ටෝ ක්‍රොස් මොඩ් එකෙන් ලෙවරේජ් 10 ගහලා 100ට 2ක්. ඔයා හිතන්නකෝ ඔයා දැන් මේ ඩොලර් මෙතන 50ක් නෙවෙයි. ඔන්න ඔයා හරි මනි මැනේජ්මන්ට් එකකින් තමයි දැන් වැඩ කරගෙන යන්නේ. ඔන්න ඔයා මෙතනට දාන්නේ ඩොලර්ස් 5යි. ඔයා ට්‍රේඩ් එකට ඩොලර්ස් 5ක් දානවා. මෙන්න මේ වෙලාවේදී ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා ඩොලර් 3ක් දක්වා. ඔන්න ප්‍රොෆිට් වෙනවා ඩොලර් 3කට. අර වගේම BTC ෂෝට් එකක් මාකට් එකේ ක්‍රෑෂ් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඩොලර් 1 2 ඔන්නම 3 වෙවි ක්‍රෑෂ් වෙවි යනවා. හරිද? එවිට ඔයාලට මේ ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුළුවන්. ක්‍රොස් මොඩ් එකෙන් ගහලා තියෙනවා නම් ඩොලර් 100 දක්වාම අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි අල්ලන් ඉන්න එක මම කියන්නේ නැහැ සුදුසුයි කියලා. ඒක කිසිසේත් සුදුසු නැහැ. ට්‍රේඩ් එකක් කවදාවත් මෙන්න මේ තෙක් වෙනකන් අල්ලන් ඉන්නේ නැහැ. ඒකට තමයි අපි ස්ටොප් ලොස් ටැක් යූස් කරන්නේ. හරිද? අනිවාර්යෙන්ම ඔයා ට්‍රේඩ් එකක් දානකොට ස්ටොප් ලොස් ටැක් යූස් කරන්න ඕනේ. ඒ ස්ටොප් ලොස් එක දාගන්න ඕනේ ඊළඟ සපෝට් ඒරියා එකට. ඔයා එන්ට්‍රි උනේ මෙතනින් නම් ඊළඟ සපෝට් ඒරියා එකට තමයි ඔයා ස්ටොප් ලොස් එක දාගන්න ඕනේ. හරිද? හරි. මෙන්න මේ ස්ටොප් ලොස් එක වදිද්දී ඔයාට ඩොලර් 2ක් නැති වෙනවා. ප්‍රශ්නයක් නෑ. ඔයා ඩොලර් 2ක් ලොස් වෙනවා. ඒක කිසිසේත් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔයා හරි මනි මැනේජ්මන්ට් එකකින් තමයි වැඩ කරගෙන යන්නේ. ඔයාට මේ ඩොලර් 100 ඉතුරුයි. කවදාත් ඔයාට මේ ඩොලර් 100 නැති වෙන්නේ නෑ. ඔයාට මේ ඩොලර් 100 ඉතුරුයි. ඩොලර්ස් 2ක් ලොස් වෙලා ඔයාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඔයාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ප්‍රශ්නයක් නෑ. ඔයා හරි මනි මැනේජ්මන්ට් එකකින් තමයි වැඩ කරගෙන යන්නේ. ඔන්න ඩොලර්ස් 2ක් ලොස් වුණා. කිසිම අවුලක් නෑ. ඔයා ඊළඟ ට්‍රේඩ් එකකින් ඔයාට ඩොලර්ස් 2 අල්ල ගන්න පුළුවන්. මේ ලොස් වුණ ට්‍රේඩ් ඩොලර්ස් 2 ඔයාට ඊළඟ ට්‍රේඩ් එකෙන් කවර් කරගන්න පුළුවන්. හරිද? හැබැයි ඔයා ස්ටොප් ලොස් එකක් නොදා ට්‍රේඩ් කරනවා කියලා කියන්නේ ඔයාගේ මෙන්න මේ බැලන්ස් එකට තමයි වෝනින් එක වැටෙන්නේ. මෙන්න මේ ඩොලර්ස් 100 කියන බැලන්ස් එකට තමයි වෝනින් එක වැටෙන්නේ. අයිසොලේට් එකෙන් ගාලා දෙනවා මෙන්න මේ ඩොලර්ස් 5 නැතිවීමේ අවදානමක් තමයි තියෙන්නේ. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. ට්‍රේඩ් එකක් ආපු ගමන් ඔන්න සිග්නල් එකක් එනවා යාට. සිග්නල් එක ආපු ගමන් ඩොලර් 100ක් නම් වොලට් බැලන්ස් එකේ තියෙන්නේ. ඔයා මේක හෙන ගහනවා වගේ ඩොලර්ස් 50ක් 60ක් දාන්නේ නැහැ. හරිද? ඔයා දාන්න ඕන 100 2ක් හෝ 105ක් කියන ප්‍රතිශතයක්. අන්න එතකොට තමයි ඔයාට හරි මනි මැනේජ්මන්ට් එකක් තියාගන්න පුළුවන්. කවදාවත් අපි මනි මැනේජ්මන්ට් කරනවා නම් කවදාවත් මෙන්න මගේ බැලන්ස් එකකින් 150ක් 160ක් දාන්නේ නැහැ. 100 2ක වගේ ප්‍රතිශතයක් දාපු ගමන් ඔයාට ලොස් එක උනත් ඔයාට දරා ගන්න පුළුවන්. ඔයා කැමති නම් මෙන්න මේ විදිහට හරියටම සුපිරි ට්‍රේඩින් ඩේලි ප්ලෑන් එකකට වැඩ කරන්න. සුපිරි ට්‍රේඩින් ඩේලි ප්ලෑන් එකකට වැඩ කරනවා කැමති නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට කියලා දෙන්නම් හරියටම කොහොමද ප්ලෑන් එකක් ඇතුළේ මනි මැනේජ්මන්ට් එකක් ඇතුළේ කොහොමද හරියටම වැඩ කරන්න කියලා.